මාළු කරි, මස් කරි, පොලොස් කරි, කොස් කරි, අඹ කරි, ඇඹරැල්ල කරි, හතු කරි ඕන කරියකට ආයිතින් ටොප් බඩුව කවුරුත් කියලා දෙන්නේ නැති හදනකොට පැත්ත පලාතම සුවඳ ගන්න මස් කරි පවුඩර්. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. දිගටම බලාගෙන ඉන්න. නොදකපු අයටත් දැනගන්න ෂෙයා කරන්න. මම මෙතන කුළු බඩු જાති අරගෙන තියෙනවා 18ක් 20ක් විතර. මේවා වෙන වෙනම මම පෑන් එකේ දාලා පොඩ්ඩක් රෝස් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. තුන පහ බැදපු තුන පහ කළු කුඩු ඒ වගේ දේවල් වගේ නෙවෙයි මස් කරි වල ඇත්තටම කිව්වොත් එහෙම 150ක් විතර බේස් වෙන්නේ මිරිස්. ඊට පස්සේ තමයි කොත්තමල්ලි, සූදුරු, මාදුරු, එනසල්, කාබුනැටි අනිත් එක එන්නේ. අපි මුලින්ම කොත්තමල්ලි ටික පෑන් එකේ පොඩ්ඩක් බැදගමු. පෑන් එක මදගින්දරේ තමයි තියෙන්නේ. මතක තියාගන්න මේ බැද ගන්න හැම කුළු බඩුවක්ම කට්ට කර වෙනකම් බැදගන්නේ නැහැ. මේක ගානකට තමයි බැදගන්නේ. ඔන්න කොත්තමල්ලි එකේ සුවඳ එනවා. දැන් අපි මේක ලිපෙන් බා ගන්නවා. සූදුරුයි මාදුරුයි මෙන්න මේ ගානේදී අපි මේක බා ගන්නවා. ගම්මිරිස්, උළුහල්, කරාබු නැටි, එනසල්, කුරුඳු. මේක ඔයාලට තියෙනවා නම් විතරක් දාගන්න. බිරියානි මල්. එහෙම නැත්නම් ස්ටා ඇනිස් කියලා අපි කියනවා. තියෙනවා නම් විතරක් දාගන්න. මේකත් දැන් නියම ගානට ඇවිල්ලා තියෙන්නේ. මේකත් බාගමු. අබෑර ටික. මෙන්න මේකට තමයි අබෑට පුපුරනවා කියන්නේ. මේ ටික පුපුරනකොටම මේකත් අපි ලිපෙන් බා ගන්නවා. රම්පෙයි කරවිංචයි. ඇත්තම කියනවා නම් අපේ ආච්චි අම්මලා මේවා හදන්නේ සිංහල අලුත් අවුරුද්දට. එහෙම නැත්නම් අලුත් අවුරුද්දක් ආරම්භයේදී මේගොල්ලෝ මාස 3-4කට හරියන්න අවුවේ මේ ඔක්කොම බේලලා බැදලා කුළු බඩු හදන එක තමයි චාරිත්‍රය. මේකත් දැන් අපි ලිපෙන් බා ගන්නවා. දැන් අපි දාගන්නේ රතු හාලුයි මුං ඇටයි. මුං ඇට වෙනුවට ඔයගොල්ලෝ පරිප්පුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙක ටිකක් හොඳට බැදීගෙන එනකොට මම මේකට දාගන්නවා ගාගත්ත පොල්. මේකත් අපි ලිපෙන් බා ගන්නවා. මේක තමයි අපේ අන්තිම දේ වේලපු මිරිස්. මිරිස් එක අපි කර ගන්නේ නැහැ. මෙන්න මේ ගානට එනකොට මේකත් ලිපෙන් බා ගන්නවා. අපේ දැන් ඔක්කොම ටික මං හදාගෙන තියෙන්නේ. මේක දැන් රස්නේ ඉඳලා විනාඩි 10ක් 15ක් මන් තියනවා මේකේ රස්නේ අඩු වෙනකන්. ඊට පස්සේ මේක ග්‍රයින්ඩර් එකේ දාලා හොඳට පවුඩර් කරගන්න ඕනේ. දැන් මේකේ තියෙන රස්නේ ගතිය ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. මම අන්තිමටම යූස් කරනවා සාදික්ක ගෙඩියෙන් පොඩ්ඩක්. මේකට ඔයගොල්ලෝ එකතු කරගන්න පුළුවන් වේලුණු ඉඟුරු පියලි. මට හොයාගන්න බැරුණා. ඒකෙන්ද මම දාන්නේ නැහැ. ඒකත් දැම්මා නම් මාරම සුවඳයි. ඒ වගේම හොඳට වේලගත්ත සුදුලුණුත් දාන්න පුළුවන්. දැන් අපි මේක දාගමු. දැන් මම මේ ටික මේ වගේ ග්‍රයින්ඩර් කප් එකකට දාගන්න. ඔයාලට මේ වගේ ලොකු එකක් නැත්නම් පොඩි එක දෙපාරක් තුන් පාරක් හරි මේක ග්‍රයින්ඩ් කරගන්න පුළුවන්. මම දැන් මේක හොඳට ග්‍රයින්ඩ් කරන් එන්න. අම්මෝ සුවඳ මේ ළඟ පාතවත් ඉන්න බෑ මේක ග්‍රයින්ඩ් කරගෙන ආපු ටිකට. හිතන්නකෝ එනම් මේක දාලා කෑමක් හදනකොට කොච්චර රස සුවඳ ඇතිද කියලා. අපි මේක දැන් සීල් කන්ටේනර් එකකට දාගමු. ඔන්න දැන් අපි හදාගෙන ඉවරයි. මේක ඉතින් බය නැතුව මාස 2-3ක් වුණත් තියාගෙන හදන මස් මාළු වලට දාලා පාවිච්චි කරන්න පුළුවන්. දිගටම අපේ වීඩියෝස් බලන්න. ඉස්සරහට කියලා දෙන්නම් එක එක જાතියේ කුළු බඩු වලින් එක එක කුළු බඩු මිශ්‍ර හදන්නේ කොහොමද කියලා.